කොළඹ කොටස් වෙළඳ පොලේ වෙන්නේ දැන් ඔන්න දැන් සමාගමක් තියෙනවා. මේ සමාගම ඩයලොග් කියලා හිතන්නකෝ. ඩයලොග් PLC එක ලයිස්තුගත සමාගම. මේ ඩයලොග් සමාගම කොටස් නිකුත් කරනවා. කොටසක් රුපියල් 10 ගානේ කොටස් 100ක් වා මිලදී ගත්තා කියනකො මේ ඉන්නේ ඔයා. දැන් ඔන්න ඩයලොග් එක පත්තරේ ඇඩ් එකක් දාලා ටීවී එකේ ඇඩ් එකක් දාලා ඒක හරහා සම්බන්ධ කරන ඔයාලට කොටස් විකුණනවා. මේ ඔයයි ඩයලොග් එකයි අතර තමයි දැන් මේ කොටස් විකුණන්නේ. ගඳුන සිද්ධ වුනේ. මේකට කියනවා ප්‍රාථමික වෙළඳපොළ. දැන් ඩයලොග් එකට නම් පුළුවන් පත්තරේ ඇඩ් එකක් දාලා අර මේ කරලා ඔයාලට කොටස් විකුණන්න. ඔයා ගත්ත කොටස් ටික තියෙනවා. ඔයා දැන් කොටස් 100ක් ගත්ත. ඔයාට දැන් ඒක විකුණ ගන්න ඕනේ. ඔයාට පුළුවන් පත්තරේ ඇඩ් දාන්න. බෑනේ. පාරේ ඇවිද යන්නද කොටස් ගන්න කවුරු හරි ඉන්නවද කියලා. එහෙම කරන්නත් බෑනේ. එහෙනම් ඒකට මොකද ක්‍රමයක් තියෙනවා ගත්ත කොටස් ටික විකුණ ගන්න. ඔයාලා ගත්ත කොටස් විකුණන්න ලේසි වෙන්න තමයි මොකක් හදලා තියෙන්නේද? කොටස් වෙළඳපොළ හදලා තියෙන. ඒකයි මම කිව්වේ ද්විතීයිකයි කියලා. ඒකත් වෙන්නේ මෙහෙමයි. ඔන්න දැන් ඔයා කොටස් විකුණන්න යනවා. මෙයා කොටස් ගන්න එනවා. ඔයා යන්නේ කොටස් විකුණන්න, මෙයා එන්නේ කොටස් ගන්න. අපි දෙන්න මුණ ගස්සවලා ගනුදෙනුව කරලා දීලා කමිෂන් එකක් ගන්න පිරිසක් ඉන්නවා. කවුද? කොටස් තරව්කරුවෝ. තරව්කරුවෝ මොකද කරන්නේ? තරව්කරුවෝ ඔයාවත් අඳුරනවා. ඔයාව ලින්ක් කරනවා මට. තරව්කරුවෝ මාව අඳුරනවානේ. මාව ලින්ක් කරනවා යාට. දැන් අපි දෙන්න අතර ගනුදෙනුව කරලා දීලා අපි දෙන්නගෙන් එයා කොමිස්සයක් ගන්නවා. මෙයාලා කවුද කියන්නේ? තරව්කරුවෝ. කොටස් ගන්න විකුණන අයයි කොටස් ගන්න ඉන්න අයයි මුණ ගැස්සුවොත් කාට ලාභයක් තියෙනවද? තරව්කරුවන්ට ලාභයක් තියෙනවා. ඒ නිසා ලංකාවේ ඉන්න කොටස් තරව්කරුවෝ සෙට් එකක් එකතු වෙලා තීරණය කරනවා මේ තරව්කරුවෝ කියන්නකෝ. දැන් මේ තව කොටස් ගත්ත කෙනෙක්. මේ තව කොටස් ගන්න ඉන්න කෙනෙක්. හරිද? මේ දෙන්න ලින්ක් කරනවා මේ තරව්කරුවෝ. මේ තව කොටස් ගන්න ඉන්න කෙනෙක්. මේ ඉන්නේ කොටස් විකුණන්න ඉන්න කෙනෙක්. ඔන්න මේ දෙන්න ලින්ක් කරනවා මේ තරව්කරුවෝ. දැන් මේ තරව්කරුවෝ ඔක්කොම අපෙන් කමිෂන් ගන්නවා. හරිද? මේ තරව්කරුවන්ට වාසි මොනව වෙන තරමටද? අපි අතර කොටස් මිලදී ගන්න විකුණ තරමට වාසි කාටද? තරව්කරුවන්. ඒ නිසා තරව්කරුවෝ කතා වෙනවා. අපි මෙහෙම තැනක් හදමුද එකතු වෙලා. අපි එකතු වෙලා තැනක් හදමු කොටස් ගන්න අයයි මිලදී ගන්න අයයි මුණ ගැහෙන තැනක් ලංකාවේ. ඒතකොට හැමෝම මෙතෙන්ට එයි. ඒතකොට අපිට අපේ තරව් රස්සාව හොඳට කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි එකතු වෙලා තැනක් හදමුද කියලා අහනවා. ආන්ගේ හදන තැන තමයි මොකද්ද? කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ.